තෙරුවන් සරණයි පින්වත් හැම දෙනාටම ඔබට මේ දේශනා කිරීමට බලාපොරොත්තු වන්නේ සම්පත් 8ක් උදා කරලා දෙන ඊතා බල සම්පන්න සබ්බ පාපස්ස අලඟු ගාථාව. මේ ගාථාවක් විදියට පාවිච්චි කරන්නත් පුළුවන්, මන්ත්‍රයක් විදියට පාවිච්චි කරන්නත් පුළුවන්. තථාගත බුදු පියාණන් වහන්සේගේ උත්තරීතර වූ මහත් ශක්තිය මේ පුංචි ගාථාව තුළ ගැබ් වෙලා තියෙනවා. පින්වත්නි, සම්පත් 8ක් උදා කරන ඔබට යම් කිසි විනයක්, දෝසාන්ධකාරයක්, ඇස්වහකට වහ, භූමි දෝෂයක්, අමනුෂ්‍ය බලපෑමක්, මේ ආදී වශයෙන් අඳුරු පහත් ආකර්ෂණයක් ඔබගේ ජීවිතවලට ඇති වී තිබෙනවා නම් එය මගහරවා ගන්නට, ඒ දෝෂය අයින් කරන්නට, අලඟුව කියන්නේ අයින් කරනවා, ගලවලා විසික් කරලා දානවා. ඒ අඳුරු බලවේග පුච්චන්න පුළුවන් මහත් වටිනා කියන ගාථා රත්නයක් තමයි මේ දේශනා කිරීමට බලාපොරොත්තු වන්නේ. මේ කරන ක්‍රමය මම ඔබට සිහිපත් කරන්නම්. මුලින්ම බුදු පියාණන් වහන්සේගේ, ඒ බුදු පියාණන් වහන්සේට පුද සත්කාර කරන ඒ බුදු කුටිය තුල මල්ලසුනක් හදාගන්න. ඒ මල්ලසුන මැදින් බුලත් කොළ ටිකක් තියලා, ඒ මැදින් මල් ටිකක් අතුරලා, ඊට මැදි කරලා ඔබට ගන්න පුළුවන් නම් රන් තැඹිලි තෙල් හෝ නිකන් සාමාන්‍ය තැඹිලි තෙල්, එහෙම නැත්නම් සුදු හඳුන් තෙල් සල්පයක් අරගෙන නමපට නූලක් අරගෙන ඒ තෙල් බඳුනට නූල දාලා අනිත් පැත්තේ අග අතින් අල්ලගෙන මේක 108 වාරයක්, එහෙම නැත්නම් 10 වාරයක් මේකේ වාර ගාන වැඩි වෙන තරමට ඔබට යහපත උදා කරගන්න පුළුවන්. තමන්ට ආරක්ෂාවක් විදියට මේ ගාථාව සිද්ධි වුණ පසු ඔබට මහා ශක්තියක්, ආශිර්වාදයක් ලැබෙනවා. නොඅනුමානයි, අද්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි. එනිසා මේ අත්හදා බලන්න. මේ උදේ සවස ශ්‍රවණය කරනවා නම් මහා ශක්තියක්, ආශිර්වාදයක් ඔබට ළඟා කරගන්න පුළුවන්. මා මේ දේශනා කරන ගාථාව හොඳින් ශ්‍රවණය කරන්න. පින්වත් ඔබට එයින් සියලු යහපත, සියලු සැනසීම, කායික මානසික පීඩාවන් දුරු වෙලා සෞභාග්‍ය උදා කරගන්නට වාසනා ශක්තිය උදා වෙනවා. සම්බ පාප හිතා සත්තා රත්නකාය සුතා සුතං අසුත චක්‍ර නාමානං උෂ්ට භූෂණ භූෂණං සරව සිද්ධි හරන්තේජෝ නමක් සත්තානු සාසනං බුද්ධවෝ ජීව අතිශ්‍රේෂ්ඨං සර්ව ශ්‍රී ජයතු මංගලම් ශාන්ති ජයතු මේතුයිහං ශ්‍රද්ධා ශ්‍රී ජයතු තේජසාමි. මේ ගාථාවේ තමන්ට ආශිර්වාදයක් ලබා ගන්නට සජ්ජහායනා කරනව නම්
මහියන් කියන වචනය පාවිච්චි කරන්න අනුන්ට ආශිර්වාදයක් පිණිස කියනව නම් තුහියන් කියන වචනය එතැන්ට යොදලා එය කීම වඩාත් හොඳයි. මෙයින් ඔබට සියලුම යහපත සියලුම සැනසීම සෞභාග්‍ය උදාවෙත්වා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.